रित्तम वीना मनसे ඔබගේ ආදරේ නෙතු හමුදා දැනුණා මගේ මයි වගේ හදවත කිතී කෙලෙනා හසරැල් නුඹේ හරි පුරුදුයි දැනුණා සත්තයි සිතුවේ නෑ මං මට මේ වගේ හැමදාමත් වගේ මගේ යාළුවෝ හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා මං හිතනවා. මම ඉතින් ගොඩක් වෙලාවට ඔයාලව බලන්න එන්නේ මගේ නිවාඩු දවසටනේ. ඉතින් ඔන්න අදත් ඒ වගේම මට නිවාඩු දවසක් මම උදෙන්ම ආවේ ඔයාලව බලන්න. ඇත්තටම නිතරම මට ඔයාලව බලන්න එන්න බැරි වෙන හේතුව අද මම කියන්නම්. මම වැඩට යන දවස්වලට පාන්දර 5ට පටන් ගන්න මගේ දවස ඉවර වෙන්නේ රෑ 9-10 වගේ වෙද්දි තමයි. ඉතින් දවසම මහන්සි වෙන නින්දා වීඩියෝස් කරන්න වගේම මම කරපු වීඩියෝස් එඩිට් කරගන්නත් මට ටිකක් කාලේ හොයාගන්න අමාරුයි. ඒ වගේම තමයි ඉතින් නිවාඩු දවසේ වුණත් ගෙදර තියෙන වැඩ ටික කරගෙන එද්දි දන්නේම නැතුව දවස ඉවර වෙලා. ඉතින් මේ හැම දෙයක්ත් එක්ක අපහසුයෙන් වීඩියෝස් කරන්න මම යන්නේ නැහැ. නිදාස්ම නිදාස් දවසක් ආවම තමයි මම දැන් මගේ වීඩියෝස් කරන්නේ. ඉතින් මගේ යාළුවෝ බලන්න නිතරම එන්න බැරි වුණත් වෙලාවක් ලැබුණු හැටියෙම මේ වගේ ඔයාලව බලලා යන්න මම ඉක්මනටම එනවා. වොෂ් එකකුත් දාගෙන මම ආසමේ කළු පාට මගේ ලස්සන ගවුමත් ඇඳගෙන උදෙන්ම මම යන්නේ ගෙදරට ඕන කරන බඩු ටිකක් අරගන්න යන්න. අලුත් ගෙදරට ආවත් මම ඉස්සර බඩු ගන්න ගියපු තැන් ටික නම් කිසිම වෙනසක් වුණේ නැහැ. යන පාර විතරයි වෙනස් වුනේ. මොකද අපි හිටපු පැත්තෙන්මනේ අපේ අලුත් ගෙදරත් අරගත්තේ. ඉතින් ලොකුවට අපිට වටපිටාවට හුරු වෙන්න ඕන කියලා දෙයක් තිබුණෙත් නැහැ. සුපුරුදු පරිදි පුරුදු තැන් වලටම තමයි අපි හැම දෙයකම යන්නේ.298円、愛媛の極早生398円。さあ、那智コーナーからは秋月芳珍梨が498円。さあ、食品コーナーからもお買い得、レジ前コーナーからコカ・コーラのファンタ 700ml が100円。いらっしゃいませ、いらっしゃいませ。じゃあ、今日は土曜日100円。人参ピーマン100円。さあ、こちらの 600g、こちら600円のペアが298円。バナナお買い得138円。黄色のリンゴ、ハンスラルリンゴ4個で500円。愛媛の極早生398円。さあ、夏コーナーからは秋月芳珍梨がනුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ. බඩු ටිකත් අරගෙන ඇවිත් මුලින්ම ඒ ටික පිළිවෙලකට අස් කරගන්න තමයි මේ හදන්නේ. මහන්සි බලන්නේ නැතුව ආපු හැටියෙම මේ ටික ඉවර කරගත්තාම හරිම ලේසි. මේ තියෙන්නේ මම ගෙනාපු ඔක්කොම බඩු ටික.
ඉතින් මේ ටික ඉක්මනටම අදාළ තැන්වලින් තියාගත්තාම මට හරිම පහසුයි. මේ තමයි මගේ අද උදේ කෑම එක. මෙන්න මේ මකි සුෂි කන්න මම ගොඩාක් ආසයි. මම හිතනවා මේක බලන මගේ ලංකාවේ ඉන්න යාළුවෝ ටිකත් මේවා කන්න ගොඩාක් ආස ඇති කියලා. ඉතින් ඔයාලට මේවා ගෙදරදිම වුණත් හදාගන්න පුළුවන්. ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මං හිතනවා ලංකාවේ ගන්න පුළුවන් තැන් ඕන තරම් දැන් ඇති කියලා. ඉතින් ඔයාලට මේ වගේ දෙයක් ගිහින් කාලා බලන්නවත් අරගෙන කාලා බලන්නවත් තැනක් ළඟපාත නැත්නම් ඔයාලට පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගෙන මේ වගේ සුෂි හදලා ගෙදරදිම රස බලන්න. අද අපි දෙන්න අපේ බැල්කනි එකේ රැට බාබකියු එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බාබකියු එකක් දාන හින්දා මට අද රැට කෑම හදන්න ඕනෙත් නැහැ. කෑම හදන්න ඕනෙත් නැති එකේ මට හිතුණා පුංචිම පුංචි රසම රස කෑමක් හදන්න. ඉතින් අපි යමු ඒ පුංචිම පුංචි රසම රස කෑම මොකක්ද කියලා බලන්න. මට ඉතින් ගෙදර ඉන්නවා නම් කිචන් එකට ඇවිත් පුංචියට හරි රස කෑමක් හැදුවේ නැත්තම් දවසම නිකම් මොකද්ද වගේ. ඉතින් අද රැට උයන්න ඕනෙත් නැති එකේ මම හිතුවා රසම රස පේස්ට්‍රි ටිකක් හදාගන්න. අද මම පේස්ට්‍රි එකේ ෆිලින් එකට සීනි සම්බල් එක බිත්තර තමයි එකතු කරන්නේ. හැමදාම ඉතින් එකම විදියට කන්න ඕන කියලා එකක් නැහැනේ. මම මේ විදියට පේස්ට්‍රි හදලා තියෙනවා දැක්කේ ඉරෝස් කිචන් by ඉරෝමි කියන පේජ් එකෙන්. Facebook එකේ ලස්සනම ලස්සන රසම රස පාටට පේස්ට්‍රි හදලා ෂෙයා කරලා තිබුණු ෆොටෝ එකක් මම දැක්කා. ඉතින් ඒක දැක්කට පස්සේ මටත් හිතුණා ඒ විදියට හදලා බලන්න. ඒ නිසා අද මම ඒ විදියට තමයි පේස්ට්‍රි එකේ ෆිලින් එක හදාගන්නේ. ලස්සනම ලස්සන සින්දුවක් අහන ගමන් ඕනම වැඩක් කරද්දී වැඩේ ඉවර වෙනවත් තේරෙන්නවත් නෑ. මට නම් හරිම කම්මැලි ගෙදර ඉද්දි කිසිම සද්දයක් පද්දයක් නැතුව ගෙදර වැඩ කරන්න. ඉතින් වැඩේ පටන් ගන්නත් කලින් මම නම් කරන්නේ මම ආසම ලස්සනම ලස්සන සින්දු ටිකක් ප්ලේ වෙන්න දාන එක. ඉතින් සින්දුවක් අහන ගමන් වැඩ කරනවා කියන්නේ මට නම් අමුතුවෙන් ආයේ එනර්ජි ඩ්‍රින්ක් ගන්න ඕනේ නැහැ. මාර එනර්ජි එකක් තමයි එන්නේ. වැඩේ ඉවර වෙනවා තේරෙන්නවත් නැහැ. මම දැක්ක ෆොටෝ එකේ නම් මම මේ නවලා තියෙන විදියට නෙවෙයි පේස්ට්‍රි ටික නවලා තිබුණේ. මම ඒ විදියට පේස්ට්‍රි ටික නවා ගත්තා නම් එකපාර බේක් කරගන්න බෑ. ටිකක් අපේ oven එක ඉඩ මදි. ඉතින් මම පේස්ට්‍රි ටිකේ සයිස් එක පොඩියට හැදෙන විදියට මෙන්න මේ විදියට තමයි නවා ගත්තේ.
ටිකක් බේක් වෙන්න දාලා කිචන් එකත් ටිකක් පිරිසිදු කරගත්තා. අපිට රස කෑම හදලා දෙන කිචන් එක ලස්සනට පිරිසිදුව තිබ්බොත් තමයි තව තවත් රසට කෑම හදන්න අපිට ආස හිතෙන්නේ. ඔන්න ඉතින් අපේ පේස්ට්‍රි ටිකත් බේක් වෙලා ඉවරයි. මම ඉවසිල්ලක් නැතුව හිටියේ මේකෙන් එකක් කාලා බලනකම්. ඉතින් මම උණුවෙන්ම එකක රස බැලුවා. ඇත්තටම මේ විදියටත් හරිම රසයි. උදේ දවල් හවස අද ඒ විදියට ගෙවිලා යද්දී ඔන්න ඉතින් අපේ අයියා වැඩ ඉවර වෙලා ගෙදර එන වෙලාවත් ආවා. මම තනියම ගෙදර ඉන්න දවසට අයියා වැඩ ඉවරයි කියලා මට මැසේජ් එකක් දාපුවාම මම ගොඩක් වෙලාවට මෙතනට වෙලා එයා එනකම් බලාගෙන ඉන්නවා. වොෂ් එකකුත් දාගෙන ඔන්න ඉතින් අපි දෙන්නගේ බාබකියු පාටි එක පටන් ගත්තා. මෙහෙට ආවට පස්සේ අපේ බැල්කනි එකේ බාබකියු එකක් දාන්න දෙවනි දවස අද. ඉස්සර වෙලාම ඉතින් මම හදපු පේස්ට්‍රි එකේ රස තමයි බැලුවේ. අයියත් කියනවා ඒ විදියටත් ගොඩාක් රසයි කියලා. අපි දෙන්නම මීට අවුරුද්දකට විතර කලින් මේ ගෙදර බලන්න ආපු පළවෙනි දවසේම ගොඩාක් හිත ගියේ මේ බැල්කනි එකට. ඉතින් මේ බැල්කනි එක අපිට මේ ගෙදර ගන්න ලොකු හේතුවක් වුණා. හැමදාම මම කෑම හදලා දුන්නට මේ වගේ දවසට හරිම රසට එක සෝස් වර්ග දාලා එක විදියට මට බාබකියු හදලා දෙන්නේ අයියා. ඉතින් මේ වගේ වෙලාවට අපි පටන් ගන්න කතාව අතීත වර්තමාන අනාගත ඒ හැම පැත්තම කව කරලා තමයි හිතන්නේවත් නැති තැනකින් අවසන් කරන්නේ. අපේ ජීවිතවල තියෙන හීන බලාපොරොත්තු යුතුකම් වගකීම් එක අපිට හැම දවසක්ම මේ වගේ කැමති විදියට විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න බැරි වෙයි. ඒ හැමදේමත් එක්ක අපිට අපිත් එක්ක ජීවත් වෙන්න පුළුවන් පුංචි කාලයක් හරි ඒ අස්සෙන් වෙන් කරගන්න අපි හැම වෙලේම උත්සාහ කරනවා. ඉතින් ආයෙත් අපේ පුංචි ගෙදර ලස්සන මතකයක් අරගෙන ඔයාලව බලන්න එනකල් හැමෝම පරිස්සමින් ආදරෙන් ඉන්න.